Hello guys. ඔන්න අපේ අලුත් vlog එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද අපේ ලයිෆ් එකේ ෆස්ට් එක්ස්පීරියන්ස් එකක් කරන්න යනවා. ඒ කියන්නේ අපි කලින් ස්නෝ වල එහෙම ගිහිලා නැහැ. ඉතින් අපි අද යනවා ස්නෝ බලන්න. ඉතින් එතකොට මෙල්බන් වල දැන් අපි මෙල්බන් වල ඉන්නේ. ඉතින් මෙල්බන් වල හැමතැනටම ස්නෝ වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්නෝ ෆෝල් වෙන්නේ නැහැ. ඒකේ තැන් කිහිපයක් තියෙනවා වැටෙන ටිකක් මෙල්බන් ඉඳන් පැය 3:00මාරක් 4ක් වගේ ඩ්‍රයිව් එකක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපි අද මේ යන තැනට එතනට කියන්නේ මවුන්ට් බුල කියලා. තව මවුන්ට් හෝටම් මෙහෙම තැන් තියෙනවා නම් වගේ. ඉතින් අපි අද යන්නේ මවුන්ට් බුල. මෙල්බන් ඉඳන් යනවා නම් පැය 3:00මාරක් 4ක විතර ඩ්‍රයිව් එකක් තියෙනවා. ඒ කියන්නේ අවුලක් නැහැ වාහනයක යන්න පුළුවන් ඔයාලගේ වාහනයක උනා. එහෙම ප්‍රශ්නයක් නැහැ. මම අපි ඉස්සරහට කියන්නම් විස්තර මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ ඒකට පොඩි දේවල් කරගන්න දේවල් තියෙනවා. මං කියන්නම් ඒවට යන ටිකට්ස් කොහොමද, ඒක අරන් යන්න ඕනේ මොනවද, අඳින්න ඕනේ ඇඳුම් මොනවද, ඒ වගේ දේවල් පොඩ්ඩක් තියෙනවා. අපි කියන්නම් ඒකට කොහොමද කරන්නේ කියලා. එහෙනම් අපිත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න. එහෙනම් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් guys අපි හිතුවා මේ වීඩියෝ එකට වොයිස් කරන්න, මොකද අපිට කතා කරන ගමන් vlog එක ගන්න ඕනේ නැති හින්දා. ඉතින් මවුන්ට් බුල ගැන කියනවා නම් අපි යන්න පිටත් උනේ උදේ 6:45ට විතර. ඉතින් ටිකක් හීතල දවසක් එදා. ඉතින් ඔයාලට පේනදී මීඩියම් පිරලා යන්න පිටත් වෙලා අපි ගියා. අපිට ඊට පස්සේ උදේට කන්න නවත්තන්න ඕන. කන නවත්තන්න තැන තමයි ඔයාලට දැන් පේන්නේ. ඉතින් අපි අපේ ගෙදර ඉඳන් විනාඩි 45ක විතර දුරක් ගියායින් පස්සේ තමයි කන නවත්තන්න තැන තිබ්බේ. ඉතින් අපි එතනින් කන්න නවත්තුවා. ඊට පස්සේ අපි කන්න අරගෙන ගියා කෑම. මොකද ඒ හරිය මුකුත් කඩ නැහැ. ඉතින් අඩු ගානේ මැක්ඩොනල්ඩ්ස් එකක්වත් KFC එකක්වත් එහෙම මොකක්වත් නැහැ හරියේ. තනිකරම නිකන් පාළු පාරක් තියෙන්නේ. ඉතින් රෙස්ටුරන්ට් එකක් අතල් ගා නිකන් නෝමල් රෙස්ටුරන්ට් එකක් ගන්න. ඒ හින්දා අපි කන්න අරන් ගියා. ඉතින් මම කියන්නේ එහෙම ඔයාලා යනවා නම් කවුරු මෙහි කෙනෙක් යනවා නම් කෑම අරන් යන්න අනිවාර්යයෙන්ම. මොකද අපි උදේට කන්නේ නැතුව ටිකක් අමාරුයි හයිකින් එකක් යන්න තියන් කියන්නේ උඩට යන්න තියෙනවනේ. ඇවිදින තියෙනවා නැක් ගියන් පස්සේ. ඉතින් එතකොට කන්න අනිවාර්යයෙන්ම ඕන. මොකද ඒක ඇතුලේ ගිහිල්ලාත් ඉතින් කන්න අපිට කියන්නේ අපි කන જાතිය දේවල් හොයාගන්න අමාරුයි කියලා අපි හිතපු හින්දා අපි කන්න අරන් ගියා. ඉතින් ඔයාලට ඔය පේන්නේ අපි පොඩි කුකර් එකක් අරන් ගියා. ඒ කුකර් එක මොකද අපිට මයික්‍රෝවේව්ස් නැහැනේ හීට් කරන්න. ඉතින් ඔය කුකර් එකට දාලා අපි අරන් ගිහපු කෑම අපිට රත් කරගන්න පුළුවන්. ඊට පස්සේ කාර් එකේ යනවා නම් ඔයාලට කාර් එකේ යන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ තමන්ගේ වාහනේම යන්න පුළුවන්. වාහනේ හොඳට බලලා මුකුත් ප්‍රශ්න නැත්තම් ටයර්ස් ඔක්කොම චෙක් කරලා ප්‍රශ්න නැත්තම් එහෙම ප්‍රශ්නයක් කිසිම වෙන්නේ නැහැ, යන්න පුළුවන්. ඇඳුම් ගැන කතා කරොත් ලේයර්ස් 3ක් විතර ඇඳලා ජැකට් එකක් දාලා යන්න. තර්මල් වෙයර් එකක් වගේ අඳින්න තාම වඩාත් හොඳයි. ෂූස් ගැන කතා කරනවා නම් බූට්ස් හරි එහෙම නැත්නම් සේෆ්ටි බූට්ස් මොනවා හරි තියෙනවා නම් ඒක දාගෙන යන්න. ඒ හොඳටම ඇති. ඉතින් අයිස් කැප්ස් ඒ වගේ සීතලට ආරක්ෂා වෙන දේවල් ඔයාලට කැමති විදිහට අරන් යන්න පුළුවන්. ඔය ඔයාලට පේන්නේ අපිත් එක්ක ගිහපු කට්ටියක්. අපි වාහන 3ක් ගියා, ෆැමිලිස් 3ක්. ඒතර අපේ වාහනෙත් එක්ක ඔක්කොම වාහන 4යි. ඊට පස්සේ අපි කාලි වෙරලා ආය යන්න පිටත් වුණා. ඉතින් ටිකක් මීදුම තිබ්බා. උදේ 8:00 විතර නම් වගේ මීදුම තිබ්බා. ඊට පස්සේ අපි ඔය ඔතන පේන්නේ නවත්තපු තැන. ඒ කියන්නේ ඔතනින් තමයි අපි චේන්ස් ගන්නෙ. ඉතින් ඇයි මේ චේන්ස් දාන්නේ? මොකද චේන්ස් දාන්න හේතුව? මොකද හදිසියවත් ස්නෝ ෆෝල් වුණොත් එහෙම ඒ පාරවල් ඉස්සන්න ගන්නවා. ඒ කියන්නේ අපි යන පාරවල් ඉස්සන්න ගන්නවා. එතකොට අපි චේන් එක දාගෙන තමයි උඩට යන්න හරි එහෙම පල්ලයට එනවා නම් හරි ඒ කඳු වල එන්න ඕන. මොකද ඒක සේෆ්ටි එකට තමයි අපේ හැමෝගෙම සේෆ්ටි එකකින් තමයි ඒක දාන්නේ. ඉතින් හදිසියවත් මොකක් හරි වෙලා ලිස්සලා ගියොත් එහෙම ඉතින් ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි චේන් එක දාන්නේ. මොකද අපි මෙහි වින්ටර් ටයර්ස් පාවිච්චි කරන්නේ නැති හින්දා තමයි චේන් එක දාන්නේ. ඉතින් අපිට ටයර්ස් වලට දාන චේන්ස් රෙන්ට් එකට ගන්න පුළුවන්. අපිට සල්ලි වලට ගන්න ඕනේ නැහැ. ඩොලර් මට මතක විදිහට ඩොලර් 35ක් තමයි ඔය චේන්ස් වලට ගියේ මට. ඔයාලා ඔය කඩේ ඇතුලට යන්න කලින් ටයර් එකේ ෆොටෝ එකක් ගහගෙන යන්න. මොකද ටයර් සයිස් එක ඕනේ. ටයර් සයිස් එකේ ෆොටෝ එකක් ගහගෙන ගිහිල්ලා
එයාලට කිව්වම ඒගොල්ලන්ගේ සයිස් එක දෙනවා. එතකොට ඒගොල්ලන් අපේ බැංක් account එකෙන් ඩිපොසිට් එකක් වගේ තියාගන්නවා. බැංක් account එක හෝල්ඩ් කරලා වගේ ඩිපොසිට් එකක් තියාගන්නවා. ඩොකියුමන්ට් වගේක් තියෙනවා පුරවන්න. එහෙම කරාම ඔන්න ඔය පෙන්නන මේ බොක්ස් එකේ තමයි චේන්ජ් ටික තියෙන්නේ. ඒකේ QR එකක් තියෙනවා මොනවා වුණොත් අපිට ස්කෑන් කරලා චේන්ජ් ටික දාගන්න පුළුවන්. හැබැයි යාළුවා එදා රෙකමන්ඩ් කරා එහෙම ඕනේ නැහැ කියලා. හරි guys, ඔයාලා දකින්න ඇති අපි චේන් ටික ගත්තා. ඒක රෙන්ට් එකට තමයි ගන්න ඕන. ඉතින් අපි ඒක අරගෙන දැන් ආයේ මවුන්ට් බුල යන ගමන් ඉන්නේ. විනාඩි 45ක් වගේ පෙන්නනවා මවුන්ට් බුල වලට ඩ්‍රයිව් එක. එතකොට එතන චේන්ස් අපි රෙන්ට් එකට ගන්න පුළුවන්. එයාලා අපේ ඩොකියුමන්ට්ස් බලලා මේ ටික කරගන්නවා. අපි විස්තර කියන්නම් කොහොමද වෙන්නේ කියලා. ඩොලර් 35ක් තමයි ගියේ එතනට. අපි විස්තර දාන්නම් කොච්චර කොස්ට් එකක් යනවද මේ වැඩේට කියලා. ඉතින් ඊට පස්සේ චේන් ටික දාන්න ඕන වෙන එකක් නෑ කියලා කිව්වා. මොකද අද එච්චර අවුලක් නෑ වෙදේක. මේ එයාලා කිව්වා ඉතින් රෙකමන්ඩ් කරා ඒගොල්ලන් එහෙම අවුලක් වෙන්නේ අද මොකක් හරි කේස් එකක් වුණොත් දාගන්න QR එකක් තියෙනවා. ඒක ස්කෑන් කරලා ඒකේ ඔක්කොම මේ දාන විදිය කියලා දෙනවා. ටියුටෝරියල් එකක් තියෙනවා. ඉතින් අපිට එහෙම දාගන්න පුළුවන් මොකක් හරි කේස් එකක් වුණොත් එහෙම. ඉතින් අපි බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා. දැන් අපිට මම හිතන්නේ පේනවා ඉස්සරහා මේක කොහොමද කියලා. මම හිතන්නේ ඕක තමයි අපි යන තැන. මේ ඉතින් බලමු අපි අප්ඩේට් එකක් දෙන්නම් මොකද ඉස්සරහට වෙන්නේ කියලා. එහෙනම් අපිත් එක්ක ඉන්න දිගටම සෙට් වෙලා. මවුන්ට් බුල කියන්නේ මෙල්බන් වල තියෙන සාමාන්‍යයෙන් ෆේමස්ම ස්නෝ රිසෝට් එකක්. ඉතින් තව මවුන්ට් හෝතම් බව් ඔහොම නම් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ ස්නෝ වැටෙනවා. ඉතින් මෙතන ගොඩක් ෆේමස්. මොකද මෙතනට ගොඩක් කට්ටිය ස්කී කරන්න, ස්නෝ බෝඩින් ඒ වගේ ඇක්ටිවිටීස් ප්ලේ කරන්න යනවා. ඉතින් මම රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලන්ට යන්න කලින් ඔන්ලයින් බුක් කරලා යන්න. අපි මෙතනට යද්දි අපිට ඒ කියන්නේ පාකින් ටිකට් එකක් ගන්න ඕන. ඩොලර් 69ක් තමයි වෙන්නේ. එතකොට පාකින් ටිකට් එක ඔන්ලයින් බුක් කරලා ගියාම එතනින් ගන්න පුළුවන්. ඔන්ලයින් බුක් කරලා ගියාම අපිට පෙන්නුවෙන් පස්සේ අපේ රෙසිප්ට් එක ඒගොල්ලන් දෙනවා පොඩි පාස් එකක්. ඒක අපිට ඔය පෙනටි වල ඉස්සරහින් මන් තියලා තියෙනවා වින් ස්ක්‍රීන් එකේ. මේ ඒක තියාගෙන යන්න තමයි තියෙන්නේ. දැන් අපි ඇතුල් වෙලා යන ගමන් ඉන්නේ. කියන්නේ මවුන්ට් බුල ගේට් එකෙන් ඇතුල් යන ගමන් ඉන්නේ. ඉතින් ඔය පාර දෙපැත්තේ මුලින්ම ස්නෝ දැක ගමන් ඉතින් ඒක අපිට අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එකනේ මාර සතුටුයි ඒක දැක ගමන්. ඉතින් ඔය යන පාරේ ඔන්න ඔය විදිහට ස්නෝස් වැඩිලා තියෙනවා. ඉතින් ඔය පේනවා සමහර වාහනවල ස්නෝස් වලින් වැහිලා තියෙනවා. ඉතින් මම එක කිව්වේ දැන් පාරට ස්නෝ වැටුණායින් පස්සේ ලිස්සන්න ගනින් තමයි අපි චේන් දාන්න. ඉතින් මම ඒගොල්ලන් මම හිතන්නේ මැෂින් එකකින් මොකක් හරි ස්නෝස් ටික පාරේ තියෙන ටික අයින් කරනවා. අපි දැක්ක දෙපැත්තට පාරේ අයින් කරලා තිබ්බා. ඉතින් ඔහොම උඩට යන්න තියෙනවා. ගිහිල්ලා කාර් පාක් එකටම යන්න තියෙනවා. ඒගොල්ලන් ගයිඩ් කරනවා. ඔය වගේ තැඹිලි පාට ඇඳගෙන කට්ටිය ඉන්නේ. මේ ඒගොල්ලන් තමයි මේ ගයිඩ් කරන්නේ උඩට යන්න කියලා මෙහෙම පෙන්නනවා. ඉතින් අපිට තියෙන්නේ උඩට ගිහිල්ලා කාර් එක පාක් කරගන්න. ඔහොම පාකින් එකක් පෙන්නනවා. ඒගොල්ලන් ඔක්කොම පාකින් කරලා අපිට මෙතනට පාක් කරන්න මෙතනට පාක් කරන්න කියලා එහෙම මාර ගයිඩ් එකක් දෙනවා. ඉතින් ඇත්තට මේක මාර වටිනවා. ඉතින් ඊට පස්සේ අපිට වාහනේ දාලා ඔයාලා මොනවා හරි ඇඳගෙන යන්න ඕන ඇඳුම් ටික ඇඳගෙන ඊට පස්සේ පල්ලෙහාට යන්න තියෙන්නේ. එතනම තියෙනවා ෂටල් එකක්. ඒ කියන්නේ බස් එකක්. එතකොට මේ බස් එකේ තමයි අපි ඊටු ටික උඩට යන්න ඕන. මොකද අපිට වාහනෙන් යන්න දෙන්නේ නැහැ ඊටු ටික. එතකොට ඒ හැමෝම එතන ඉන්න කට්ටිය බස් එකෙන් තමයි යන්නේ. මේ බස් එකට මුකුත් මුදලක් අය කරන්නේ නැහැ. ඉතින් ඒ අපිට බස් එකේ ෆ්‍රී ඔෆ් චාර්ජ් තමයි ඔක්කොම සර්විස් එක දෙන්නේ. ඒ බස් නිතරම මේ එනවා එකක් උඩට යනවා ආයෙ පල්ලෙහාට එනවා. එහෙම බස් රොටේෂන් එකක් යනවා. ඉතින් මම හිතන්නේ අන්තිම බස් එක තියෙන්නේ රෑ 9යි ගානට තමයි උඩින් තියෙන්නේ. ඒ කියන්නේ කන්ද උඩින් තියෙන්නේ. ඉතින් එතකොට අපිට ඕන්ලාවක් ඉඳලා එන්න පුළුවන් ඒ වෙලාවට කලින්. ඉතින් ඔය පේන්නේ මවුන්ට් බුල උඩ. ඒ කියන්නේ අපි උඩටම ගිහින් බස් එකෙන් බැහැලා උඩට ගිහපු තැන. ඉතින් ඔහොම තමයි පේන්නේ. ඔයාලට පේනදී ගොඩක් ස්නෝ ෆෝල් වෙලා තියෙනවා. අපි ගිහපු දවසේ ස්නෝ ෆෝල් කරේ නැහැ. මේ ඒක ගොඩක් රැට තමයි මම හිතන්නේ ස්නෝ ෆෝල් වෙන්නේ. දවල්ටත් වෙනවා ඇති. ගොඩක් රැට තමයි මම හිතන්නේ වෙන්නේ. ඉතින් ඔය වගේ තමයි පොඩ්ඩක් ලිස්සනවා හැමතැනම. ඒකින්ද පරිස්සමෙන් හරියට ගියේ අපි. මොකද ස්නෝනේ තියෙන්නේ හැමතැනම. ඉතින් ඔහොම උඩට ඔය පාරේ යන්න පුළුවන්. උඩට යන්න පුළුවන්. අපි ඇත්තටම ස්කී කරන්න ගියේ නැහැ මේ පාර. අපිට ඕනේ නිකන් ස්නෝ එක්ස්පීරියන්ස් එකක් ගන්න විතරයි. ඒ හින්දා මොකද ස්කී කරන්න මම හිතන්නේ ඒක ට්‍රේනින් ගන්න ඕනේ. ඒක වෙනම කිට් එකක් ගන්න ඕන. අපි ඒ වුණාට ටොබගන් එක ගත්තා. මේ ඔය මගේ අතේ බඳින්නේ ඔයාලට පේන විදිහට ටොබගන් පාස් එක. ඒ කියන්නේ ටොබගන් පාක් තියෙන. ඒ කියන්නේ අර මම පෙන්නන ටොබගන් එකක් කියන්නේ මොකද්ද කියලා ඉස්සරහට. ටොබගන් එකේ අපිට පුළුවන් අර ලිස්සලා යන්න පොඩි සෙල්ලම් වගේ හදලා තියෙනවා. ඒගොල්ලන් උඩට ගිහිල්ලා අපිට ඒක ලිස්සලා යන්න පුළුවන්.
ඔතන මවුන් බුල උඩ තියෙනවා මේ රිසෝට් වගේ කියන හොටෙල්ස් වගේ තියෙනවා කාමර අරගෙන ඉන්න පුළුවන් අපාර්ට්මන්ට්ස් වගේ තියෙනවා අපි දැක්ක ගොඩක් කට්ටිය ඒක ඇතුළේ ඉඳන් එනවා ස්කී කරනවා එහෙම ඒගොල්ලන් ඇක්ටිවිටීස් ගන්න එහෙම බුක් කරලා තියෙන්නේ මං හිතන්නේ ඒක බුක් කරන්න ලේසියෙන් බුක් කරන්න අමාරුයි ඒ කියන්නේ ඒක ගොඩක් ගණන් වගේම බුක් කරන්න ටිකක් ඒ කියන්නේ කලින් බුක් කරන්න ඕන මට මන් දන්න කෙනෙක් කිව්ව විදිහට දැන් නෙක්ස්ට් සීසන් එකට බුක් කරන්න ඕන මේක ඉවරනකොටලු මම දන්නේ ඒක ඇත්තද කියලා මොකද එච්චරට බුකින් තියෙනවලු ඉතින් ඔය ඔයාලට පේනවා ස්කී කරන එක මේ අර ඔයාලා දැකලා තියෙන ස්කී කියන්නේ මොකද්ද කියලා ඉතින් මේ එහෙම උඩින් ඒ කන්ද උඩට ගිහිල්ලා එන්න පුළුවන් ඔය කේබල් කාර් එකට යන්නත් මම දැන් වෙනම ටිකට් එකක් ගන්න ඕන කේබල් කාර් එකේ උඩට ගිහිල්ලා ආපහු ඒ මම දැකලා තියෙනවා ස්කී කරන කට්ටිය මේ පල්ලෙහාට එනවා අපි නම් කේබල් කාර් එකේ ගියේ නැහැ ඉතින් ඔක්කොම ඉවරලා අපි උඩ සෙල්ලම් කරලා මේ සිමෝලින් සෙල්ලම් කරලා පල්ලෙහාට ආයේ අපේ කාර් එක තියෙන තැනට එනවා. එතන තියෙනවා ටොබගන් පාක් එක. මම කලින් කිව්වේ ටොබගන් පාස් එකක් අපි ගත්තා කියලා. ඉතින් මේ ටොබගන් පාක් එකෙන් තියෙන්නේ අපිට ටොබගන් බෝඩ් එකක් ගන්න පුළුවන්. ඒ ටොබගන් බෝඩ් එක අරගෙන අපිට තියෙන්නේ උඩට ගිහිල්ලා ඔය ලිස්සල එන්න. ඔයාලට ඔය පේන්නේ කට්ටියක් ඔය ලිස්සල එන්න. ඒ කියන්නේ ටොබගන් බෝඩ් එකේ ලිස්සල එන්න තමයි හදන්නේ. ඉතින් ඇත්තටම අපිට ගොඩක් වීඩියෝ කරන්න බැරි වුණා මොකද අපි එන්ජොයි කරන්න නිගී ඉතින් අපි එන්ජොයි කරා සෑහෙන්න මේක ඉතින් මම නම් මතක විදියට මට ටොබගන් එකේ මම 10 පාරට වඩා ගියා උතනින් උඩට ගිහිල්ලා ආයෙ පල්ලෙහාට යනවා ආයෙ උඩට යනවා පල්ලෙහාට යනවා ඉතින් මාරම ෆන් එක වැටෙනවා ආයෙ නැගිටිනවා මම සෙල්ෆි වීඩියෝ එකක් එහෙම ගත්තා ඒකත් දාන්නම් ඔයාලට බලන්න ඉතින් අපි ඔක්කොම ප්ලේ කරලා එතන මාර ෆන් එකක් අරගෙන ඊට පස්සේ හොඳටම බඩගිනි මොකද දවල්ට කාලේ නැහැ උදේ ඉතරයි කෑවේ ඊට පස්සේ පොඩි කොෆි එකක් අරන් අපි යන්න පිටත් වුණා මොකද අර චේන්ස් කඩේ වහනවා කිව්වා මම දන්න 6ට හරි 6:00ට හරි ඉතින් ඒක තිබ්බෙත් පැයක් විතර දුරින් එතකොට අපි ඊට කලින් ආවා ඒක හෑන්ඩ් ඕවර් කරන්න ඕන හින්දා මොකද අපිට ඒක ඕවර්නයිට් තියාගන්න බෑ මේ අපි වන් ඩේ ට්‍රිප් එකක් තමයි ගියේ ඉතින් මම මේ චේන්ස් ටික දින්න ගියා ඊට පස්සේ චේන්ස් ටික දීලා එතනම එහා පැත්තේ තියෙනවා පොඩි පබ්ලික් පාක් එකක්. ඔයාලා දන්නවා ඇති මෙහි සාමාන්‍යයෙන් පබ්ලික් පාක් වල තියෙනවා පොඩි බර්නර්ස්. ඒ කියන්නේ අපිට හීට් කරන්න පුළුවන් කැම හීට් කරන්න පුළුවන්. අපි එකක් ගෙනිච්ච හින්දා අපි ඒකෙත් කරා. එහෙම නැත්නම් අපිට අරකේ දාගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් ඒ ටික පේන වීඩියෝ එකේ. අපිට ඒකේ කැම හීට් කරලා එතකොට කන්න පුළුවන්. එතකොට අපි මොනවා හරි කැම අරන් යනවා නම් ඒකට කොලයක් හරි මොනවා හරි දාලා එහෙම කන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට ඩිරෙක්ට් දාන්න පුළුවන්. අපිට ඉතින් ඒක ජරාවේ හින්දා දැම්මේ නැහැ. ඉතින් අදට වීඩියෝ එක මෙච්චරයි මං හිතනවා ඔයාලා මේක එන්ජොයි කරන්න ඇති කියලා ඉතින් අපේ වීඩියෝස් බලනවා නම් කැමති නම් ඒවා ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න channel එකත් ඉතින් ඉස්සරහටත් ලස්සන වීඩියෝස් ටිකක් එන්න තියෙනවා ඉතින් ඔයාලා අපිට කියන්න ඔයාලා මොනවා හරි තව දේවල් බලන්න ඕන නම් අපේ මොනවා හරි vlogs බලන්න ඕන නම් අපෙන් තා මොනවා හරි ඉන්ෆර්මේටිව් වීඩියෝස් මොනවා හරි ඕන නම් ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවට එන ගැන විදිය මොනවා හරි එහෙම දෙයක් ඔයාලා දැනගන්න කැමතිම දෙයක් ඕනම දෙයක් අපිට කියන්න අපි ඒකට වීඩියෝ කරලා දානවා එහෙනම් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් දිගටම සෙට්ලා ඉන්න හැමෝටම ජය වේවා